channel. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ අපි ආයත් බෝඩිමට යන්න තමයි හදන්නේ. අපේ exam එක තියෙනවා. third year second semester exam එක පටන් ගන්නවා. ඉතින් අපිට කලින් කියලා තිබ්බ admission ගන්න එන්න කියලා. ඒකටත් එක්ක අපි දැන් බෝඩිමට යන්න තමයි හදන්නේ. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ WhatsApp channel link එකත් ඔයාලට description එකේ දාලා තියෙනවා. ඒකටත් එකතු වෙන්න. අපි යන ගමන් තැඹිලි ගෙඩියක් බොන්න මගින් නැවැත්තුවා. මෙතන තැඹිලි මාරම රසයි. ගොඩ දවසකින් රස තැඹිලි ගෙඩියක් බොන්න පුළුවන් වුණා. ඉතින් අපි දෙන්න තැඹිලි බීවා. ඒක අපලා ගමු. ඒක රසයි. ආට රස. ඊට පස්සේ මම බෝඩිමට ආවා. බෝඩිමට ආවට පස්සේ බෝඩිම අස් කරගන්න ඕනේ. මොකද පොඩ්ඩක් හැඩි වෙලා තිබ්බේ. ටික දවසක් වහලානේ තිබ්බේ. ඉතින් ජනෙල් අරම ඔක්කොම ඇරලා මම ඉක්මනට මගේ කාමරේ අස් කරගන්න තමයි දැන් හදන්නේ. මම දැන් බෝඩිමට ආවා. දැන් ඇවිල්ලා කාමරේ චුට්ටක් අස් කරගන්න ඕනේ. ලොකුවට හැඩි වෙලා නැහැ. බෙඩ් ෂීට් එක එහෙම දාන්න ඕනේ. මොකද මම බෙඩ් ෂීට් ඔක්කොම අරගෙන ගියා ගෙදර හොදලා මෙහෙ ගේන්න ඕනේ හින්දා. දැන් ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඔන්න මම මගේ කාමරය අස් කරගත්තා. ඉතින් මම හිතුවා පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕනේ කියලා. බයික් එකේ ඇවිල්ලා ටිකක් මහන්සිත් එක්ක දැන් තියෙන මට වොෂ් එකක් දාගෙන ටිකක් නිදා ගන්න. හායි ළමයි, මම දැන් බෝඩිමට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා උදේ ආවේ. ඇවිල්ලා ඔක්කොම අස් කරලා මගේ වැඩ ටික කරගෙන වොෂ් එකක් එහෙම දාලා හවස නිදාගෙන ඉඳලා නැගිට්ටා. නැගිටලා දැන් කෑම කාලා පාඩම් කරන්න තමයි හදන්නේ. දැන් වෙලාව 9:00යි. අපිට තව ටික දවසකින් කියන්නේ 23 අද දවස් 19 23 අපිට එක්සෑම් පටන් ගන්නවා. දැන් ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මාත් එක්ක පාඩම් කරමු. ඉතින් මගේ පළවෙනි ස්ටඩි vlog එක මම ගිය සතියේ දැම්මා. ඒකට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා ලස්සනයි කියලා. ඉතින් ඒ හැම කමෙන්ට් එකකටම මම මේ වෙලාවේ thank you කියනවා. මේ තියෙන 2025 මගේ විෂන් බෝඩ් එක. ඉතින් මේකෙන් ගොඩක් ඒවා මම මේ වෙද්දී achieve කරගෙන තමයි ඉන්නේ. හායි ළමයි, අද අපි ඇඩ්මිෂන් එක ගන්න යන්නේ. හසිඳු වෙනවා කිව්වා මාව ගන්න. අපි දෙන්නම ගිහලා ඇඩ්මිෂන් එක ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් සුපුරුදු පරිදි හසිඳු ආව මාව ගන්න. අපි දෙන්න දැන් කැම්පස් එකට යන්න හදන්නේ ඇඩ්මිෂන් එක ගන්න.
ඔන්න ඉතින් අපි දෙන්න එක්සෑම් එකට ඇඩ්මිෂන් එක ගත්තා. දැන් ඉතින් එක්සෑම් එක ලියන්න තමයි තියෙන්නේ. එන ගමන් අපි දෙන්න කීල්ස් එකට ගියා. මට බඩු වගයක් ගන්න තිබ්බ. මොකද පොඩිමර ගොඩ දවසකින් ආව හින්දා උයන දේවල් තිබ්බේ නෑ. ඉතින් ඉක්මනට බඩු ටිකක් ගත්තා අපි දෙන්න. බෝඩිමට ආව ගමන් මම හසිඳුගෙන් අපේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ඕන දේවල් ටිකක් අහගත්තා. මොකද අපිට පළවෙනි දවසේ එක්සෑම් එකේ පළවෙනි දවසේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ පොඩි පොඩි දේවල් ටිකක් මට අහගන්න තිබ්බා. මම ඒ ටිකත් ඉක්මනට එයාගෙන් අහගත්තා. ඉතින් මේ තියෙන්නේ 22 වෙනිදා. 21 මට vlog එකට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මට ඇත්තටම අමතකුණා මම vlog එකක් කරනවා කියලා. 22 වෙනිදා මම උදේම උයලා ඔක්කොම කරලා අපි කැම්පස් එකට යන කතා වෙලා හිටියා. 21 වෙනිදාත් අපි කැම්පස් එකට ගියා. මට මුකුත් වීඩියෝ ගන්න බැරි වුණ හින්දා මේකට ඇඩ් කරන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි කැම්පස් එකට ගිහිල්ලා වැඩ කරා. කෑමත් හදාගෙන ඔක්කොම කරගෙන කැම්පස් එකට ගියා. එතකොට අපි කට්ටියට ඒ දන්නේ නැති දේවල් ඩිස්කස් කරගෙන වැඩ කරන්න ලේසි හින්දා. අපිට හෙට එක්සෑම් හෙට හවසට තමයි එක්සෑම් තියෙන්නේ. හෙට අපිට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් නේ තියෙන්නේ. ඉතින් මම දැන් ඒකට ඕන ඒවා ටික බලා ගන්න ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 10ට ළඟයි. තව ටිකක් වෙලා වැඩ කරලා නිදා ගන්නවා. ඒකලා උදේම නැගිටින්න ඕනේ. ඔන්න ඉතින් එක්සෑම් දවස ආවා. අපි කට්ටියට හවස තමයි එක්සෑම් එක තිබ්බේ. උදේත් කට්ටියකට තියෙනවා. ඉතින් අපි දැන් කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ පේනවනේ අනිත් අය එනකන් අපේ කට්ටිය බලන් ඉන්න විදිහ. මම ගෙදර ආවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.